අනිත්‍ය මෙනෙහි කරන්න පුළුවන් සිදුවීමක් තමයි පොය දවසේ උදේම සිද්ධ වුණේ. මේ මලමන් කඩන්න හිටියේ හොඳට පිපුණට පස්සේ ලස්සන වීඩියෝ එකකුත් අරගෙන. ඒකට හේතුව තමයි මගේ ආදරණීය සුරතලා මාව දාලා ගියාට පස්සේ යාගේ මතකය ඉතුරු කරලා මං හිටවපු මල් පැලේ මේ. එයා අපිට දීපු ඉස්සෙල්ලාම මලත් එයා වගේම පිපෙන්න කලින්ම වැස්සට හැරිලා ගිහිල්ලා. මේ ඉන්නේ මගේ ආදරණීය රිකෝ. එයා අවුරුදු 3න් අපි හිතුවේවත් නැති වෙලාවක අපිව දාලා මේ ලෝකෙන් ගියා. සුදුවට ඉන්නේ හැන්ඩි අයියා. එයාගේ තනියට තමයි රිකෝ මල්ලිව අපි ගෙනාවේ. ඉතින් රිකෝ මල්ලි අපිව දාලා ඉක්මනටම ගියා. මේ විදිහට කිව්වට හැම වෙලාවෙම හැම මොහොතෙම අඬන්න තරම් දුකක් දැනෙනවා එයාව මතක් වෙද්දී. ඔයාලටත් ඉන්නවද ජීවිතේ ඔයාලට අමතක කරන්න බැරි සුරතල? කමෙන්ට් එකකට එයාලගේ ෆොටෝ එකතු කරන්න. එයාලගේ ආදරණීය මතක අපිට සිහිපත් කරලා සතුටු වෙන්න පුළුවන්. හැබැයි එයාලා අපිව දාලා ගියා කියන දුක නම් කවදාවත්ම අමතක කරන්න බෑ. මේ ඉන්නේ මගේ රිකෝ මැනික. මගේ රිකෝ මැනිකට වගේම ඔයාලගේ දාලා ගිය සුරතුරුන්ට යහපත් ආත්මයක් ලැබේවා. සසරේ කවදාවත් තනිකම බඩගිනි නොදනේවා.